Wa FM News First. පසුගිය දා දිවෙනට බලපෑ දිත්වා සුලිකුණාට හේතුවෙන් මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ දිනේදී විශේෂ සාකච්ඡාවක් සිදු කරා. එහිදී ආපදා තත්ත්වයට පත්ව ඇති සියලු ජන කොට්ටාස හා එහා සම්බන්ධ සියලු වැඩපිළිවෙළල් රජයක් වශයෙන් ගත යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරුණා. මෙවැනි අවස්ථාවකදී රජයක් වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දන්වා සිටියා. එමෙන්ම ආපදා තත්ත්වයෙන් පසු ජලය බැසෑම් පිළිබඳව හා එහා සම්බන්ධ සියලු වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරුණා. මෙම සාකච්ඡාවේදී අදාළ පළාත් ආණ්ඩුකාරවරු, ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය මේ පැත්තේ රස්නායකපුර, කොබීගනය, නිකවැරටිය, මහව ඒ වගේ ප්‍රදේශයයි මේ පැත්තෙන් මහවය නිසා පන්නල, ගිරිඋල්ල වගේ ප්‍රදේශවල තමයි වැඩි ඩැමේජ් එක උනේ නේද? ඒකට මේ පැත්තේ ජොඩංගස්ලන්ද මාවතකම් පැත්තේ නායාම් වාර්තා වුණාද? ප්‍රදේශවල නායකයන් වාර්තා වෙලා තියෙනවා ජනාධිපතිතුමනි. කොහොමද නමුත් දැනට ගණනය කරලා තියෙන විදිහට මාර්ග ස්ථාපිතයේ කුරුණෑගලදී ප්‍රධාන මාර්ග නිර්දේශ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ ජල තාක්ෂේම මිලියන 1700කට ආසන්නයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හරි. මේ අමතරව මහපාලන ආයතනවල විශාල මාර්ග ප්‍රමාණයක් ඩැමේජස් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ තාම ගණනය කරමින් වාර්තා තාක්ෂේම කරලා අපි ඉදිරියට තුලම ජනාධිපති කාර්යාලයට උත්තරම් දීලා ආටි වේදික යොමු කරන්නකො නේද? සාමාන්‍ය ජනතාව, අවතැන් වුණු ජනතාවට ආහාර පාන, පානීය ජලය, සනීප ආරක්ෂක සේවාවන් ඒවා කොහොමද පවතින්නේ? ආහාර පාන සාමාජික ලේකම්කාරයන්ගේ මැදිහත්වීමෙන් කරපා පළාත් ආයතන අපේ පළාත් ආයතන සියල්ලම ප්‍රසිද්ධිලා තියෙනවා. යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවට සදා පළාත් ආයතන වල අරමුදල් යොදවලා ආහාර සපයන්න කියලා. ඒ වගේම මේ පළාත් ආයතන විශාල ප්‍රමාණයක් ආහාර සැපීම් ලැබුව අවස්ථාවේ අනුගමනයට අද අවතැන් දිලිසියට ඊටමතරව දැනට පළාත් ආයතන වලට ප්‍රතිද දීලා තියෙනවා. මොනවද යන්ත්‍ර සූත්‍ර ප්‍රකාර අඩුපාඩු තියෙනවා නම් ඒක කුලියට මොකද අන්සි මිලදී දෙකකින් අරගෙන ඒත් මාර්ග බාධා සහ නිවැරදි වලට වෙලා තියෙන හානි පොදු ලින් පුද්ගලින් සීම සඳහා මැදිහත් වීම කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා පළාත් පාලන. හරි. මට පොඩ්ඩක් මධ්‍යම පළාතේ ලේකම්තුමා අර පළාත් පාලන ආයතන සඳහා මිලියන 2000ක් ඉල්ලුවනේ. ඒ මිලියන 2000 කැපිටල් රිකරන්ට් ලෙස කියන්න පුළුවන්ද නැත්නම් කොහොමද ඒක? සර් අපි ඒක ඉල්ලුවේ කැපිටල් වලට. කැපිටල් වලින් නේද? හරි. ඒ කියන්නේ මේ මාර්ග, ජල ඒ වගේ දේවල් තමයි අපි දැනගන්න අර බජට් එකේ සීමාවන් ඇතුලේ අපි ඒක ඇලොකේට් කරගන්න කොහොමද කියලා බලන්න. කැපිටල් එක මේ 2025ට වෙන් කරපු මුදල් මිලියන 300ක් ඉතුරුලා තියෙනවා. ඒතකොට මේ මිලියන 300ට අමතරව මේ ටික හම්බුනොත් අපිට මේ ටික මේ මෑච් කරගන්න පුළුවන් සර්. හරි. මේ මේ වයබල ඒකම්තුමා පළාත් පාලන ආයතන වල කාර්යයන් ටික, පාරවල් ටික, පානීය ජලය සපයන එක ඒ වගේ වට කොච්චර මුදලක් ඇස්තමේන්තු කරලා තියෙනවද? දැන් අපිට දල වශයෙන් ඇවිල්ලා තියෙන කියලා 2500 විතර වගේ ඉලක්කම සුද්ධිය සාධාරණ තමයි මේ ජනාධිපතිතුමනි. අපිට නියම තක්සේරුවක් ඇවිල්ලා නැහැ. මට තේරෙනවා සමහර පළාත් වලට මේ නිකවැරටිය, බිංගිරිය වගේ පළාත් වල තාම මං හිතන්නේ නැහැ වාර්තා ගන්න පුළුවන් වේවි කියලා නේද? හරි. ඒ ටිකත් අපිට හදලා මේ අවුරුද්ද කොච්චර ප්‍රමාණයක් වේදන් කළ හැකිද කියන එකත් හදලා අපිට එවනවද? දිස්ත්‍රික්කයේ අපිට දැන් ගණනය කරලා තියෙන විදිහට 115කට වැඩි බැව් අමුණු පැලමාන පැටලා ගිහිල්ලා තියෙනවා. ගෝවිජන සේවා. අපේ පළාත් පාලන පළාත් හරි. අපේ පළාතින් බැංකුවල සංඛ්‍යාවෙන් තමයි අපි මේක සංඛ්‍යාව කියන්න පුළුවන් නේ. හරි. කොහොමත් අපි ඔක්කොම හොඳම ඩේටාබේස් එකක් හදාගන්න අපි කොහොමද දැන් වර්ල්ඩ් බැංක් එක කතා කරලා තියෙනවා සම්පූර්ණ මේකේ තියදු විනාශය පිළිබඳව ඒගොල්ලෝ අධ්‍යයනය කරලා වාර්තාවක් ලබා දෙන්න. නමුත් දැන් අපි බලන්න ඕනකම තියෙන අර ජනතාවගේ ජන ජීවිත ඉක්මනින්ම යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් ටික හදාගන්නමු. අර සමස්තම විනාශය ගොඩ ගන්න මම හිතන්නේ
රාජ්‍ය අරමුදල් ප්‍රමාණවත් නැහැ නේ අපි කාටවත් තේරෙනව නේද? ඒ නිසා අපි අර පළාත් පාලන ආයතන වල සාමාන්‍ය ජනතාවගේ දිනදා ජීවිතයට අවශ්‍ය වෙන පාසුකම් වලට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණයත් ඒ මුදල් ප්‍රමාණය මේ දෙසැම්බර් මාසේ කොච්චර ප්‍රමාණයක් වියදම් දරිය හැකිද කියන එකත් එක්ක මට වාර්තාවක් එවන්නකෝ අපේ කපිලට දෙන්නකෝ හොඳේ. විකල්ප සහ අත්විශේෂ පහරක ක්ෂේත්‍රයේ නම් විචාර විනාශයක් වෙලා තියෙනවා වයන් පළාතේ විශේෂයෙන් කෘෂි වගාහානි. ඒ කියන්නේ කුරුණෑගල දැන් අර මහවැලි කලාප වලට වඩා ටිකක් වේලාස්සනින් වගා කරනවා නේද? විතර වගා කරලා තිබ්බේ. ඒවට ඒකන ගොයන් තිබ්බේ සති කීයේ වගේ ගොයන්ද තිබුණේ? අපිට ඉන්නවද පළාත් මේ අපි කුසිකර්ම අධ්‍යක්ෂතුමයි මෙතන ඉන්නවා. කුසිකර්ම අධ්‍යක්ෂතුම මොකක්ද තත්ත්වය ඇත්තට මේ ගොයම් වල? ඔක්කොම විනාශ වෙලාද? අපි නැවත වගා කළ යුතු දේවා? ජනපතිතුමනි සාමාන්‍යයෙන් මාසයකට ආසන්න ප්‍රමාණික වයස තියෙන වගාවන් තමයි තිබුණේ. බොහෝ ඒවා අපිට විනාශ වෙලා තිබෙනවා නැවත වගාවකට යන්නේ හැකියාව තිබෙනවා. ඒ වුණත් ඒට අවශ්‍ය කරන විතර වේ ප්‍රමාණය සම්පාදනය කරගෙන ඒක වගාව නැවත ස්ථාපනය කිරීම කාර්යක්‍රමයේ හැකියාව තිබෙනවා. දැන් මෙහෙමනේ තියෙන්නේ ඔය අපිට හැමදාම මේ කුසිකර්ම අධ්‍යක්ෂතුමා පැන නගින ප්‍රශ්නේ තමයි අපිට මේ වගා කරපු බිම් ප්‍රමාණය හානිය කොච්චරද කියලා තක්සේරු කරන්න කාලයක් යනවා. දැන් මම හිතන්නේ අපි නැවත වගා කරනවා නම් මේ දෙසැම්බර් මාසෙ තුල අපි නැවත වගා කරන්න ඕන. දෙසැම්බර් මාසෙ පැන්නොත් අපිට අර පැත්තේ මහවැය යහුව වෙනවා අප්‍රේල් විතර වෙනකොට. ඒ නිසා දෙසැම්බර් 20 25 අතර අපි වගාවන් කරලා අවසන් කරන්න ඕන. එහෙම වගාවන් කරලා අවසන් කරන්න නම් අපි ඉක්මනින් මේගොල්ලන්ට ලබා දී යුතු වන්දි මුදල් පිළිබඳ වාර්තාවත් ඒ වගේම ඔබතුමාලගේ පැත්තෙන් මම හිතනවා බිත්තර වී මොකද ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ පැන නගින්න පුළුවන්. බිත්තර වී අවශ්‍යතාවය ටිකක් හොයාගෙන පෞද්ගලික අංශය සතුව තියෙන ගොවීන් අතේ තියෙන වී ටික හදලා ඒ බිත්තර වී වලට අර පැලවෙන ප්‍රතිශතය බලලා ඕගොල්ලන්ට සහතිකයක් ලබා දීලා බිත්තර වී එකතු කරගන්න එකත් වැඩසටහනක් හදන්න ඉක්මනින්ම නේද? ඊළඟ මට චුට්ටක් මේ මධ්‍යම පළාතේ එළවලු තත්ත්වය මොකද්ද වෙලා තියෙන්නේ? මධ්‍යම පළාතේ කෘෂිකර්ම සම්බන්ධව ඇත්තටම මේ ගැටසහගත තත්ත්වයක් තියෙනවා සමහර ප්‍රදේශවලට. ඒක මම දැන් ලුකුවටම බලපාලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේට. හැබැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතුමනි අපිට මේ සංවේදන පහසුකම් ඇති කරගත්තේ අපි ඊයේ ඉඳලා තමයි දිසාපොතුමිය අනිකුත් කණ්ඩායම් සම්බන්ධ කරගන්නේ. මේ ඒ ඉඳලා මූලික තොරතුරු ටික ගත්තට අපිට ඒ ගොඩක් දේවල් වලට තොරතුරු ලැබෙනවා. එළවලු හිගයක් ඇති වේවිද විශාල ප්‍රශ්නයක් මතුවලා අන්න ඒක චුට්ටක් බලන්න ඕනේ. අනිවාර්යෙන් ඇති වෙනවා කියන තැනක තමයි ඉන්නේ. මේ හැබැයි අපි කිව්වා අපිට පුළුවන් තරම් ඉක්මනට විස්තර ටික දෙන්න වගහානි වල තියෙන තොරතුරු ටික කියලා හිතන්න. හැබැයි අද උදේ වෙනකොට උදේ වෙනකොට ඒ තොරතුරු ටික ගන්න හැකියාව ලැබුණේ නැහැ ජනතුමනි. වයඹ අර මේ කුකුල් ෆාම් වලට මොකද්ද වෙලා තියෙන්නේ? ලක්ෂයට වැඩි කුකුළු ඉන්නකු මාස් විනාශ වෙලා කියලා ආරංචිය තියෙනවා. වා FM News First